හායි යාළුවනේ. අපි අද හදමුද තේ වෙලාවට සුබී කෑමක්. මේකට අපි මූලික අමුද්‍රව්‍ය දෙකයි ගන්නෙ. එන්නකෝ බලන්න මාත් එක්ක. ඉස්සෙල්ලම අපි තාච්චල් ලිපේ තියලා ඒක රත් වුණාට පස්සේ පාන් පිටි කෝප්පයක් ඒකට එකතු කරගන්නවා. එකතු කරගත්ත පාන් පිටි ටික හොඳ සුවඳක් පාටක් එනකම් බැදගෙන ලිපෙන් බාගෙන පෙනේරකින් හලා ගන්න ඕනේ. පිටි ටිකේ තියෙන කැටගතිය අයින් කරගන්න තමයි අපි මේ විදියට හලාගන්නේ. ඊට පස්සේ ආයෙමත් අපි තාච්චයක් ලිපෙන් තියලා තාච්චිය රත් වුණාට පස්සේ සීනි කෝප්ප භාගයක් එකතු කරගන්නවා. ඒකටම අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගෙන හොඳින් දිය කරගන්න ඕනේ. ඊට පස්සේ මේකට කලරින් බිඳු දෙක තුනක් එකතු කරගන්න ඕනේ. මම එකතු කරගත්තේ කහ පාට. ඔයාලා කැමති පාටක් එකතු කරගන්න පුළුවන්. ඒකටම අවශ්‍ය නම් කරඳ මුංගු චුට්ටකුත් ඔයාලා දාගන්න. එතකොට සුවඳ රසය හොඳට තියෙනවා. මේ විදියට සීනි ටික බුබුලු නටන මට්ටමට ආවට පස්සේ ඒකට අපි මේ විදියට පාන් පිටි ටික එකතු කරගෙන හොඳට කවුලම් කරගන්න ඕනේ. එකතු කරගත්ත පාන් පිටි ටික මෙන්න මේ පදමට එනකන් හැඳිගා ගන්නවා. ඒ කියන්නේ තාච්චි නොයලන පදමට එනකන් හැඳිගා ගන්නවා. ඊට පස්සේ බටර් ගාගත්ත තැටියකට මේ මිශ්‍රණය එකතු කරලා නිවෙනකන් තියෙන් දෙනවා. නිවුන මිශ්‍රණයෙන් චූටි බෝල හදලා සීනි වල දවට ගන්න ඕනේ. එතකොට තමයි මේ කෑම එක ගොඩක් රස වෙන්නේ. මේ තියෙන්නේ අපි තේ වෙලාවට හදාගත්ත රසම රස කෑම එක. ඔයාලට ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ බලනවට. ආයෙත් අපි හමු වෙමු අලුත් වීඩියෝ එකකින්.